මේක තමයි කතරගම ජෝතිපාල පිට්ටනිය කියන්නේ. ජෝතිපාල පිට්ටනිය කියන්නේ හේතුවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ඉස්සරහා තියෙනවා මේ ක්‍රීඩාංගනේ පැවිලියන් එක. මේ පැවිලියන් එකට කියන්නේ ගම්මුදා පැවිලියන් එක. ගම්මුදා ක්‍රීඩාංගනය. ජෝතිපාල ක්‍රීඩාංගනය කියලා කියන්නේ එච්.ආර්. ජෝතිපාල මහත්තයා නැති වෙන කලින් අන්තිමට ගී ගයලා තියෙන මේ පිට්ටනියේ තිබ්බ සංගීත ප්‍රසංගයට තමයි. මෙන්න මේ පේන දැන් ඇත්තටම කරා වැටලා තියෙන ප්‍රතිසංස්කරණයක් කළා නැහැ. ගම්මුදා පැවිලියන් එක ක්‍රීඩාංගනේ. මේ ක්‍රීඩාංගනේ මේ පැවිලියන් එකේ තමයි වේදිකාවේ අන්තිමවරට ජෝතිපාල මහත්තයා ගීත ගායනා කරේ. අද වෙද්දි පහර ගලා වැටිලා ක්‍රීඩා මණ්ඩපයේ කරා වැටිලා වේදිකාව කරා වැටිලා තියෙන තත්ත්වයක් තියෙන්නේ. කතරගම ඒ අසහාය ශ්‍රී ලංකාවේ ගායන ශිල්පියා අන්තිමට ගීත ගායනා කරපු ස්ථානය තමයි මේ තියෙන්නේ. ඇත්තටම බොහොම ඓතිහාසික තැනක් කියලා කියන්නත් පුළුවන්. අද වෙදි තියෙන තත්ත්වය තමයි මේ ප්‍රතිසංස්කරණය කරලා නැහැ. වහල ඔක්කොම කරා වැටිලා. මීට වසර 38කට පමණ පෙර මිය පරලෝකයේ එච්.ආර්. ජෝතිපාලයන් අන්තිමවරට ගී ගැයූ වේදිකාව තමයි මේ තියෙන්නේ.